පොල්වල ඉවතලන පොල් වතුර වලින් අපි රසවත් පොල් පැණි සාදා ගනිමු. අපට පොල් පැණි සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වනුයේ පොල් වතුර ලීටරයක් පමණ, සීනි ග්‍රෑම් 80ක් පමණ. අප මුලින්ම කළ යුත්තේ දිනපතා එකතු කරගන්නා පොල් වතුර ලීටරය ශීතකරණයේ බහ තබා ගැනීමයි. ඉන්පසුව එය භාජනයකට පෙරා ගත යුතුයි. මුලින්ම කළ යුත්තේ භාජනය ලිප මත තබා සීනි ග්‍රෑම් 20ක්, අපගත් සීනි ග්‍රෑම් 80න් 20ක් පත් පැණි සාදා ගැනීමට එම භාජනයට දැමීමයි. සීනි ටික උණු වෙනකොට අප බලයේ යුත්තේ පාට උරු වර්ණය වෙන විට ඒට පොල් වතුර එක් කළ යුතුයි. පොල් වතුර ලීටරෙන් ඉතුරු ප්‍රමාණයත් එක් කර ගන්නවා. එක් කරගෙන යනවා. ඉන්පසුව ඉතුරු සීනි ග්‍රෑම් 60ත් එක් කර ගන්නවා. එසේ එක් කරගත් පොල් වතුර හොඳින් නටවා නූල ඇදෙන ප්‍රමාණයට පැණි සාදාගත යුතුයි. ඔයාලට මේ මා පෙන්වන්නේ ඒ නූල ඇදෙන ප්‍රමාණයයි. මේ ප්‍රමාණයට අප ලිපෙන් බාගත යුතුයි. ඉන්පසුව නිවුණාට පසුව අප මෙය බෝතලයකට බහ අපට උවමනා කාලයක් ශීතකරණයේ තබාගත හැකියි. අවශ්‍ය වේලාවට භාවිතයට ගැනීමට. ඔබලාට මේ සොයන් රැකියාවක් වශයෙන්ද කරගත හැකියි. මොකද අපාවට ගෙවල් දෙක තුනක පොල් වතුර එකතු කරගත්තොත් දිනපතා අපට පැණි බෝතලයක් සාදාගත හැකියි. රුපියල් 700ක් පමණ මිලකට වෙළඳපොලේ මෙම පැණි බෝතලය විකුණාගත හැකියි. අප නිකරුණේ ගෙවන්න කාලය මෙවැනි සොයන් රැකියාවකට යොදවා අපට හොඳ ආදායම් මාර්ගයක් ලබා ගැනීමට හැකි වෙනවා. පැණි වල රස, කඩේ තියෙන පොල් පැණි වල රසත් පාවිච්චි කර බලා වෙනස වටහා ගන්න ප්‍රයෝජනයක් වෙනවා නම් මට ලයික් එකක් දාන්න. ඉරපතා මා වීඩියෝ දැමීමට බලාපොරොත්තු වෙනවා ඔබලාට මේ වගේ වටිනා වීඩියෝ.